මම සඳුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. අද දවසේ මේ මාධ්‍ය හමුවේ මුඛ්‍ය පරමාර්ථය හරිනි අමරසූරියගේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබෑ හෙළුව රටට හෙළි කිරීම. විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන මේක මේ දැන් සමාජයේ ඒත්තු ගැන්වමින් තියෙන විදිහට මේක මේ හරිනි අමරසූරියගේ පුජ්‍යලිකව එයාගේ ලැබදියාවන් හා සම්බන්ධ වූ කාරණයක් නෙවෙයි කියන එක. පැහැදිලිව මේ රට සමාජයේ තේරුම් ගන්න ඕන මේක මේ ජාත්‍යන්තර සැලසුමක පිළිමිබුවක් මේ තියෙන්නේ. එතකොට හරිනි අමරසූරිය කියලා කියන්නේ මේ ජාත්‍යන්තර සැලසුමේ තානාපතිනිය ලංකාවේ. ඒතකොට ඉතා පැහැදිලි ජාත්‍යන්තරයට දීර්ඝ කාලයක් තිස්සේ උවමනාවක් තිබ්බා. එයාලගේ නව යටත් විහිත කරන සංකල්පයේ ජය ගැනීම උදෙසා අරමුණු කීපයක් ජය ගන්න. එතකොට මේගොල්ලෝ මේ හදන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මේ LGBTQ මේක ඇතුළට කරලා එහෙම නැත්නම් මේ විභාග ඉවත් කරපු අධ්‍යාපන ක්‍රමවේදයක් හරහා මේගොල්ලෝ මේ උත්සාහ දරන්නේ ප්‍රධාන වශයෙන් මේ එක ගලකින් කුරුල්ලෝ කීප දෙනෙක් මරා ගන්න. එතකොට මේකේ ප්‍රධාන එක අරමුණක් තමයි යාළගේ අපේ වගේ රටවල ජනගහනය පාලනය කිරීම. දැන් විශේෂයෙන්ම ඇමරිකාව ඊට පස්සේ කැනඩාව යුරෝපීය රටවල් වල ඒගොල්ලන්ගේ සැලසුමක් තියෙනවා ලෝකේ අනිත් රටවල ජනගහනය පාලනය කිරීම. මොකද ඒගොල්ලන්ගේ මේ සුඛෝපභෝගී ජීවන පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් කරලා තියෙනවා භෞතික සම්පත් සීමා සහිත වීම. ඒ වගේම තමයි මේ දේශගුණික විපර්යාසන. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහයක් දරමින් ඉන්නවා ලෝකේ ජනගහනය එයාලට ඕන විදිහට පාලනය කරගන්න. එතකොට ඒක අරුණත අපිට මතකයි අපේ වගේ රටවල දැන් 1970 ගණන් 80 ගණන් වෙද්දී අපේ වගේ රටවලට ආපු එක සංකල්පයක් තමයි මේ පුංචි පවුල රත්තරන් කියලා. ඒකෙන් ඒගොල්ලෝ උත්සාහ දරුවා ජනගහනය පාලනය කරන්න. ඒතකොට මේ වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රධානතම සැලසුම තමයි මෙන්න මේ LGBTQ ප්‍රවර්ධනය හරහා මේ රටවල ජනගහනය පාලනය කිරීම. ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා හරහා තමයි ජනගහනය වර්ධනය වෙන්නේ. එතකොට ඒක ස්වභාවික ක්‍රියාවලිය. නමුත් එතනින් එහා ගියපු මේ විකෘති ක්‍රියාදාමයක් වෙච්ච LGBTQ එහෙම නැත්නම් මේ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික කටයුතු ප්‍රවර්ධනය කිරීම හරහා ජනගහනය පාලනය කිරීම. ඒතකොට මේක ඉතා පහසු වෙලා තියෙනවා. දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළට මේක ඔබව ගත්තාම මේක වෙන සීනි බෝල කීකේ පෙන්න හිටියට මේක ඇතුළට ඔබව ගත්තාම තව වසර 8ක් 10ක් යද්දී ඉබේම මේ පාලනය ඒගොල්ලන්ට නතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි එක තමයි මේ යාළගේ බටහිර ඖෂධ වෙළඳපොළ පුළුල් කර ගැනීම. විශේෂයෙන්ම මේ සංක්‍රාන්ති ලිංගිකයෝ ගත්තාම ඒගොල්ලෝ එතනින් පස්සේ යාළගේ මුළු ජීවිත කාලය පුරාවටම යාළගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා හෝමෝනමය ප්‍රතිකාර ගන්න වෙනවා. එතකොට මේක අර හරියට මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වුණාට වඩා බැරෑරුම් කාරණයක්. එතකොට අන්න එහෙම මේ ඖෂධ වෙළඳපොළ අපේ වගේ රටවල් ඇතුලේ විවෘත කර ගැනීම තව ප්‍රධාන අරමුණක් මේ කුමන්ත්‍රණ කරුවන්ගේ. තුන්වෙනි කාරණය තමයි එතකොට මේ ඒ විදිහට සංක්‍රාන්ති ලිංගික හෝ සමලිංගික පැත්තට සමාජයේ පෙළඹවීම හරහා එතකොට තමන්ගේ අනන්‍යතාවයත් නුදන්න තමන් ස්ත්‍රීද පුරුෂද කියලාවත් අඳුර ගන්න බැරි සමාජයක් මිනිස්සු පිරිසක් නිර්මාණය කිරීම හරහා එතකොට අපේ වගේ රටවලට එරෙහිව ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණ එහෙම නැත්නම් ඒ අභියෝග වලට විරුද්ධ වෙන්න කොන්දක් නැති තමන් කවුද කියලාවත් දන්නේ නැති පිරිසකට පුළුවන් කමක් නැහැ නේ රටකට එරෙහි අභියෝග වලට විරුද්ධ වෙන්න. එතකොට එහෙම කොන්දක් නැති වෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජාතියක් ජන්මයක් ආගමක් නැති හිපාටුව පිරිසක් අපේ වගේ රටවල මේ සමාජය තුල බිහි කර ගැනීමෙන් ඒගොල්ලන්ගේ මේ අපේ වගේ රටවල මේ ජාතික සම්පත් මංකොල්ල කෑමේ උපක්‍රමයේ ඊටාම ඵලදායී ලෙස ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ අරමුණු මෙන්න මේ කුරුල්ලෝ ටික තමයි මේගොල්ලෝ මේ LGBTQ හරහා නැත්නම් අපේ රටේ මේ කියන හරිනි හරහා ගේන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මරා ගන්න හදන්නේ. ඒතකොට මේක මේ රට විදිහට අපි තේරුම් ගන්න ඕන මේක මේ හුදෙක් හරිනිගේ මේ ලැබියාවක්වත් තව පිරිසකගේ ලැබියාවක්වත් වෙන දෙයක් හින්දා වෙන දෙයක් නෙවෙයි. මේක මීට කලින් ක්‍රියාත්මක. තා පැහැදිලි අපි කියන්න ඕනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත්තේ හරිනි නෙවෙයි. මේක පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දිගින් දිගට ක්‍රියාත්මක කරගෙන ගියා. ඒ සමනැල්ලු ටික තමයි මේක පටන් ගත්තේ වැඩි. ඒතකොට සමනැලියකට දැන් මේ වැඩේ බාර දීලා තියෙනවා. ඒක නිසා මේ රටට තියෙන මේ අභියෝගයේ රට සමාජයේ විදිහට තීරුම් ගන්න ඕන. ඒ විදිහටම ඒකට විරුද්ධ වෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගන්න කියලා බල කරන්න මේ රට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට අවශ්‍ය නායකත්වය දෙන්න. ඒකට අවශ්‍ය සටන් ක්‍රියාමාර්ග තෝරන්න. ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට අපි සූදානම් කියලා කාර්යය කරනවා. ඒකින්ද අපි කියනවා මේ රටේ ගුරුවරුන්ට
මේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධ බලධාරීන්ට, මේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධ උනන්දුවක් තියන අයට, දෙමව්පියන්ට මේ සියලු දෙනාට එකතු වෙලා මේ කුමන්ත්‍රණය පරද්දන්න කටයුතු කරන්න පෙළ ගැහෙන්න කියන ආරාධනය අපි කරනවා. බොහොම ස්තුතියි. ඒක ඇති කියවමු.